අද දේශීය හඬ විසින් ඔබ හමුවේ ඉදිරිපත් කරන්නේ දියුණුවීමේ රහස් පිළිබඳව සමාලෝචනයයි. මේ රටේ ව්‍යාපාරික ශ්‍රේෂ්ඨයේ හිණිපෙත්තටම ගොස් ඇති ධම්මික පෙරේරා මහතාගේ දියුණුවීමගත් කල පියවරෙන් පියවර ඔහුගේ නිර්මාණශීලී හැකියාවෙන් ඔහු මේ රටේ පළවෙනි ධනපතියා බවට පත්වීමට කටයුතු කර ඇත. එලෙසම මැලිබන් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හින්හිහප්පාවේ මහත්තුමා සරන් දෙකක් සහ අමුඩ ලේන්සුවක් අතතිව දකුණේ සිට කොළඹ ප්‍රදේශයට පැමිණි අතර ඔහු රත්මලානේ කුඩා බේකරියකින් ආරම්භ කරපු දිවි ගමන ලෝකේ රටවල් 40ක පමණ ඔහුගේ නිෂ්පාදන අලෙවි කිරීමට දක්වා දියුණු කර ඇත. ඒ ඔහුගේ උත්සාහය සහ ඔහුගේ ඥානවන්තභාවයත් කැපවීමය. සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වික්ටර් හෙට්ටිගොඩ මහතා ශ්‍රීපාද සමයේදී කාඩ්බෝඩ් පෙට්ටි දෙක සිද්ධාලේප බෙහෙත් ඩප්පි අරගෙන අලෙවි කර බව එතුමා විසින්ම නොඑක් දේශනවලදී පවත්වා ඇත. එම ව්‍යාපාරයේ අප රට තුළ සෑම නිවසකටම සිද්ධාලේප වෙද මහත්තයා යනුවෙන් ජනප්‍රිය වීමට තරම් සාර්ථකත්වයේ හිණිපෙත්තටම පැමිණියේ. මේ ආකාරයට ගත්කට නවලෝක ව්‍යාපාරය මවගෙන් ඉල්ලාගත් රුපියල් 10ක් ඇතතිව මාතර සිට කොළඹට ආපු දරුණදාස මුදලාලි ක්‍රමානුකූලව පියවරෙන් පියවර ලී කඩේකින් ඉදිකිරීම් ශේෂ්ත්‍රයටත් අවසානයේ ලංකාවේ විශාලතම රෝහලක් වන නවලෝක රෝහලද රටට දායාද කරන්නට ශක්තිමත් විය. ඔවුන් සියලුම දෙනා ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ හිණිපෙත්තටම ගියේ ඔවුන්ගේ කැපවීමත් නිර්මාණශීලී භාවයත් හැකියාව නිසාය. මේ ආකාරයෙන් ගත් කල මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පවුලේ ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු අය මහා ධනවතුන් වී ඇති බව රටේ ජනතාව පිළිගන්නා කරුණකි. අධිකරණයට ගියත් සමහරට නීතිමය තත්ත්වයන් දී ඇති හිඩස් වලින් ඔවුන් ධනවතුන් වූ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාධක නොතිබෙන්නට පුළුවන්. එහෙත් ඔහු මහා ධනපතින් වී ඇත. මා පෙර සඳහන් කළ පුද්ගලයන් ධනපතියන් වූ බව නොරහසකි. ඊට ඔවුන්ගේ කැපවීම සහ හැකියාව බලපෑ බවද අප කවුරුත් දන්නා කරුණකි. එහෙත් රාජපක්ෂ පවුලේ අය ධනවතුන් වූයේ කෙසේද? මේ රහස නිහතමානීව නාමල් රාජපක්ෂලා රටට කියන්නේ නම් රටේ හැමෝටම ධනවතුන් වීමට හැකියාව ඇත. දේශීය හඬ අද රාජපක්ෂ පවුලේ අයගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ධනවතුන් වීමේ රහස රටට කියා දෙන්න. රටේ කිසිවෙකුත් දන්නේ නැත ඔබ පවුලේ අය ව්‍යාපාරයක් කළ බව. ඔබ නීතිඥයෙක් වුවත් ඔබ නීතිඥයෙක් වශයෙන් අධිකරණ ශේෂ්ත්‍රය තුළදී නඩුවලට ඉදිරිපත් වූ බවක්වත් සඳහන් වෙන්නේ නැත. ඔබේ පවුලේ කිසිවෙකුට ව්‍යාපාර තිබුණ බවද සඳහන් වන්නේ නැත. ලෙනාඩ් වුල්ෆ් සමග ගමනක් යනුවෙන් විජේසිංහ බෙලිගල්ල මහතා විසින් රචිත පොත අධ්‍යයනය කර විටද ඔබේ සීයාගේ සිට ඔබ දක්වාම පරපුරට තිබුණු දෙයක් නැත. එම නිසා ඔබ ධනවතුන් වූ හැටි රටට පැහැදිලි කරන්න ඒ රටේ තරුණ පරම්පරාවට ඉමහත් පිටුවහලක් වනු ඇත. බොහොම ස්තුතියි.